මෙන්න මේ ක්‍රෑෂ් ප්‍රෙඩියේටර් කියන එක ඇවිල්ලා හොරෙක්. මේ account එක තියෙන එක හොරෙක්. හරිද? මේක මේ දවස්වල කරන්නේ මොකක්ද දන්නවද? කොල්ලොන්ට ක්‍රෑෂ් එකේ app එකක් hack app එකක් දෙනවයි කියලා 15000ක් දාගෙන උන්ට ඩිපොසිට් කියලා එකක් දානවා. ඒ කියන්නේ 15000 ඩිපොසිට් එක දානවා account එකට. හරිද? මේ තියෙන උගේ වීඩියෝ එක. මම මේකේ තමයි කියන්නේ මෙහෙමයි ඔක්කොම යන්නේ ක්‍රෑෂ් වල යන්නේ එකම ට්‍රිබල් ලිස්ට් වල නෑ. එහෙම යන්නේ නෑ. එක එක්කෙනාගේ වෙනස්. හරිද? මෙයා මෙතන මෙහෙම පෙන්වුවට මේක එන්නේ නෑ මේ විදිහට. මේක කියන්නේ බොරු වංචාවක්. මගේ යාළුවෙක්ටත් මෙයා කරලා තිබ්බා. මේ යන්නේ එන්නේ මැසේජ් එක මේ. මූ මෙතන කියලා විරලා ඇප් එක දෙන්නම් සල්ලි දාන්න කියලා විරලා මේගොල්ල 15000ක් දාලා. මේ තියෙන්නේ සල්ලි දාපු ස්ලිප් එක ඒ ටික. ඒ 15000 ඒ වෙලාව මුගේ account එකට වැටිලා. මේ තියෙන්නේ ඒ 15000ට ලක්ෂ 24ක් වැටලා තියෙනවා. හරිද? ඔය සීන් එක ඇවිල්ලා මූ 15000ක් දානවා. ඒ දාන්නේ ඩමි සල්ලි, බොරු සල්ලි. ඕවට තමයි ඩෙමෝ account කියන්නේ. මූ ඩමි සල්ලි දාලා ඉවරලා ඌට 15000ක් දාලා ඊට පස්සේ කියලා ඇප් එක දෙන්න විදියක් නැහැ මල්ලි මෙහෙමයි කියලා. ඊට පස්සේ ඒකොල්ල පොඩ්ඩක් දුගෙනilla කිව්වට පස්සේ මූ ඒකොල්ලට ටික වෙලාවකින් account එක බලන්න ගියා. ලක්ෂ 24ක් වැටලා තියෙනවා. හරිද? ඩමි සල්ලි තමයි ලක්ෂ 24ම. ඔයක ගොඩක් මේකට ලංකාවේ කට්ටිය හවු වෙලා ඇති. අනිවාර්යෙන් ඒ කට්ටිය මේක බලන්න. මැසේජ් එකක් දාන්න ඒ කට්ටිය ඇවියේට් එකට ගිහින් බලන්න. ඔයාට රුපියලක්වත් පෙන්වන්නේ නැහැ. පේනවනේ? ඒ ඩමි සල්ලි ඇවියේට් එකට රුපියලක්වත් ඔයාට පෙන්වන්නේ නැහැ. හවු වෙච්ච කට්ටිය නම් අනිවාර්යෙන් මේක ෂෙයා කරන්න. කමෙන්ට් එකක් දාලා යන්න අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. මූට අනිවාර්යෙන් පාඩමක් උගන්වන්න ඕනි. මේ හොරාට ආපහු අහු වෙන්න එපා. හරිද? හොඳට බලන්න මේක. හොඳට ෂෙයා කරන්න. ෂෙයා කරලා ඉවරලා මෙයාට රිටර්න් එකක් දෙන්න ඕනි. මේ වගේ සක්කිලියොන්ට මේ වගේ බලු වැඩ කරන් දෙන්න අරගයි. අනිවාර්යෙන් මේක බලන්න.